අලුතෙන් ඉදිකරන ලද තනිතට්ටුවේ නිවසක් බලන්න තමයි අද මම ඔයගොල්ලන්ව එක්කන් ඇවිල්ලා තියෙන්නේ. පර්චස් 8.6ක බිම් ප්‍රදේශයක ඉඳලා තියෙන මේ නිවස හෝමාගම ගොඩගම ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම වාහන දෙකක පමණ පාකින් ස්පේස් එකක් තියෙන මේ නිවසේ ඊළඟ ෆැසිලිටිස් මොනවද කියලා අපි අතලට ගිහිල්ලා බලමු. ප්‍රධාන දොරෙන් ඇතුල් වෙද්දිම මේ විදිහට ඕගොල්ලන්ට ලිවින් ඒරියා එක පේන්න තියෙනවා. ඒ වගේම ඒත් එක්කම ටීවී ලොබි ඒරියා එකකුත් ඕගොල්ලන්ට මේ විදිහට තියෙනවා. මෙම නිවසේ බෙඩ්රූම්ස් 3කින් වගේම බාත්රූම්ස් 2කින් සමන්විත වෙනවා. එක බාත්රූම් එකක් ඇටච් බාත්රූම් එකක් විදිහටත් අනිත් බාත්රූම් එක කොමන් බාත්රූම් එකක් විදිහට තමයි තියෙන්නේ. ලිවින් ඒරියා එක පහු කරද්දිම හම් වෙන පළවෙනි බෙඩ්රූම් ඒරියා එක තමයි මේ තියෙන්නේ. මේ නිවසේ තියෙන මාස්ටර් බෙඩ්රූම් ඒරියා එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම මාස්ටර් බෙඩ්රූම් එකට තියෙන ඇටච් බාත්රූම් ඒරියා එක තමයි මේ විදිහට ඔයගොල්ලන්ට තියෙන්නේ. බෙඩ්රූම්ස් 3කින් සමන්විත මේ නිවසේ අන්තිම බෙඩ්රූම් ඒරියා එක තමයි මේ විදිහට ඔයගොල්ලන්ට තියෙන්නේ. බාත්රූම්ස් දෙකකින් සමන්විත මේ නිවසේ කොමන් බාත්රූම් ඒරියා එක තමයි මේ විදිහට ඔයගොල්ලන්ට බලන්න තියෙන්නේ. නිවසේ තියෙන කිචන් ඒරියා එක තමයි මේ විදිහට ඔයගොල්ලන්ට තියෙන්නේ. ඒ වගේම මේකට පැන්ට්‍රි එකකුත් එකතු වෙලා ඉන්නවා. සම්පූර්ණයෙන්ම ටයිල් කරලා වගේම සම්පූර්ණයෙන්ම කර්ටන් වලින් සමන්විත මේ නිවස පිහිටලා තියෙන්නේ හෝමාගම කොටගම ප්‍රදේශයේ. ඒ වගේම මේ නිවසේ කිසිම බ්ලයින්ඩ් වෝල් එකක් නැතුව හතර පැත්තෙම යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ වගේම මේ නිවසට දාලා තියෙන්නේ ඇල්කාඩෝ වර්ගයේ රෝලර් ගේට් සහ විකට් ගේට්. ඒ වගේම හයි ලෙවල් රෝඩ් එකට සහ කොටගම කීල්ස් එකට මීටර් 800ක දුරින් වගේම කොටගම ටවුන් එකට කිලෝමීටර් 1ක තරම් දුරින් පිහිටලා තියෙන මේ නිවස සම්පූර්ණ වටිනාකම දක්වන්නේ ලක්ෂ 185යි. ඔයගොල්ලන්ට වැඩි දුර විස්තර දැනගන්න පුළුවන් පිරේ දක්වන දුරකථන අංකයට අමතක කරන්න.